ඔන්න අදත් මගේ කුස්සියට අයිය කෙනෙක් ආව මගේ කෑමවල රස බලන්න ඕනේ කියලා. ඉතින් මෙයාට හොදට රසට සැමන් හොද්දක් උයන ගමන් ඉන්නේ. ඉතින් මෙහෙ එන්න කලිනුත් මේ අයිය මට කිව්වේ මගේ සැමන් කරි එක නම් ගොඩාක් රස ඇති කියලා. ඉතින් ඔයත් කැමතිද මේ අයිය වගේ මගෙන් රසට කෑම ටිකක් කන්න? කැමති නම් කමෙන්ට් එකක් දාන්න. Oh my god! මේ ඉන්නේ මාව දැකලා මගෙන් රසට කෑම ටිකක් ඕනෙමයි කියලා ආපු අයිය කෙනෙක්. මෙයාට මගේ රස කෑම කාලා දැන් ගෙදර යන්නත් බෑ වගේලු. ඉතින් ඔයත් මෙයා වගේ මගෙන් හොද රස කෑමක් කන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න යන්න නෑන. අපේ අල්ලපු ගෙදර අංකල්ටත් තියෙනවා ඇන්ටි මිසයිල් සිස්ටම් එකක්. හැමදාම උදේට ඒක උඩට ඉස්සෙනවා මම දැකලා තියෙනවා. මං හිතන්නේ උඩ ප්ලේන් යනවද කියලා සර්ච් කරනවා ඇති. මාව කෙනෙක් බස් එකේ එනකොට පිටිපස්සෙන් ගලක් කැපුවා. කකුල් දෙක මැද්දෙන් පිඹුරෙක් ගියා වගේ. දැවිල්ලයි. මට නම් තාම හරි කෙනෙක් හම්බුන්නේ නැහැ. ඔයා සිංගල් නම් මට මැසේජ් එකක් දානවද කෝල් මම කෝල් එකක් ගන්නම්. අම්මට සිරි යකෝ මේක ලොකු මේක කපන් ගිහින් පෙන්වන්න ඕන අපේ ගෑනිට. මගේ ජීවිතේට දැකලා නෑ මේ වගේ එකක්. දැන් මද වැඩ කෙරුවා ගෙදර යනවා. කෝ අර මල්ල? මේ තියෙන්නේ. අරක තියෙනවනේ. ඔයි හාමිනේ එනවකො බඩුවක් පෙන්නන්න. මොකද අද කලින්ම? අද මැරුණු මිනිහෙක් ගෙනාව එම්බාම් කරන්න. උගේ මාර ලොකුයිනේ ඔයි. මම කපන් ආව තමුසෙට පෙන්නන්න. බලන්න ගන්නවා එහෙනම්. අනේ දෙයියනේ. විජේසිංහ අයියත් මලා එහෙනම් පො. අද ෂෝක් මලුවෙක් හම්බුණා. ඔයි. එහෙනම් ඔකා කපලා හදලා ගනින්කෝ. යකෙක් කන්න බඩගිනි ඉවන්න. මාර රසක් නෙමන් මේ මාළු. හෙට යන්න ඕන මම මේ වගේ එකක් අල්ලන් ඉන්න. යකෝ මැනිකට පුෂ් නෑ මට තමයි පුෂ්. මෙන්න හාමිනේ මමත් දිග මාළුවෙක් අල්ලන් ආවා. මේකත් ගයේ වගේ රහට හදලා ගනින්කෝ. යකෝ මෝඩ මිනිහෝ ඔකා ණයෙක් බං. මම ඒ ගෙනාවේ ආදෙක්. බුදු අම්මෝ. මහතුරු කොහෙද මේ රෑ ගියේ? සර් අපි චිත්‍රපටියක් බලන්න ගියා. මොකද්ද? සිංහල එකක්ද? දෙමළ එකක්. මොකක්ද ඒකේ නම? සර්. වනකානම් කල්ල වාඩාදේ කියලා ෆිල්ම් එක. ඒක මරු ෆිල්ම් එකනේ. මමත් අපේ නෝනත් එක්ක බැලුවා. හරි ගිහින් එන්න. එකක් දාලා හයි කියන්න. හොඳ කෙනෙක් නම් අනිවාර්යෙන් රෙප්ල කරනවා. Hi. Okay.